තේයාය තිරසාර ධනයකට සරුසාර තේදල්ලාක්. කුඩා තේවතු හිමියන්ගේ දැනුම සහ කුසලතා දියුණු කිරීම හරහා වඩා ශක්තිමත් සහ ආරක්ෂාකාරී ජීවනෝපායක් තහවුරු කිරීමත්, ඒ හරහා තේ කර්මාන්තයේ මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් සඳහා පවතින විසඳුම් සෙවීමත් අරමුණින් ඔබට ගෙනෙන ගුවන් විදුලි තේ සංග්‍රහය. තේයාය තිරසාර ධනයකට සරුසාර තේදල්ලාක්. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක් තේ අය සමග එක්වන සහෝදරසන්නන් හැම දෙනාටම. තේ අය තුළ අපි අද සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ කුඩා තේවතු හිමියෙක් විදියට දැනගෙන ඉන්නට ඕන ඉතාම වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව. අද අපි තේ අය කතා බහ කරන්නේ මොනව ගැනද කියලා කියන්න කලින් තේ අය කතා බහට එක්වන අපේ හිතවතුන් පිරිස හඳුන්වලා දෙන්නම්කෝ. දෙහි ඕවිට කැලණිවැලි තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන අනුර පාලම කුඹුර මහත්මයා සහ එන්.ජී. සුනිල් ශාන්ත මහත්මයා. දෙනියාය කිරුවානාගඟ තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන ආර්.ඩී. සිරිපාල මහත්මයා සහ ආර්.ඩබ්ලිව්. චමින්ද මහත්මයා. ඌරුබොක්ක ෆෝචූන් තේ කර්මාන්ත ශාලාවට දළු ලබා දෙන චමිලා දිල්හානී මහත්මිය සහ එස්. ලියනගේ මහත්මිය. දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට තේ දළු ලබා දෙන WS. දිනේෂ් කුමාර මහත්මිය සහ චමිලා දමයන්ති මහත්මිය. රත්නපුර හිඳැල්ලන තේ කර්මාන්ත ශාලාවට දළු සපයන රේණුකා ප්‍රියානී කුලසිංහ මහත්මිය සහ පී.එච්. මොනිකා මහත්මිය සමගින් රත්නපුර අවිස්සාවේල්ල තේ කර්මාන්ත ශාලාවට දළු සපයන ආර්.ඒඩී. රාජපක්ෂ මහත්මිය සහ කේ.පී.සී. ඩයස් මහත්මයා. මේ සියලු දෙනාම තේ වගාවේ වසර ගණනාවක අත්දැකීම් ඇති අය. තේ වගා කරුවෙකු වීමට පෙර තේ කර්මාන්තයේ ආශ්‍රිත රැකියාවල පවා නිරත වී ඇති අය. මේ හිතවතුන් පිරිසත් එක්ක අපි අද කතා කරන්නේ ඉතාම වැදගත් කරුණක් ගැන. අපි දන්නවනේ අපේ සමාජයේ බොහෝ දෙනෙක් දන්නවා අපිට පෙනෙන ලෝකයක් වගේම නොපෙනෙන ලෝකයක් ගැනත් විවිධ කතා බහ අපේ ගැමියන් අතර තියෙනවා. අන්න ඒ වගේ අපි අද තේ ආයෙන් කතා කරන්නේ තේ වගාවේ යහපතට එහෙමත් නැත්නම් සාරවත් බවට හේතු වන වගේම තේ වගාවේ නිසරු බවට හේතු වන අපේ ඇසට පෙනෙන වගේම නොපෙනී තේ වගාවේ සිටින විවිධ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව. වඩාත් ගුණාත්මක සහ හොඳ තේ දළු අස්වැන්නක් ලබා ගැනීමට නම් මේ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳවත් අපේ ගොවි මහත්තුරු දැන සිටිය යුතුමයි. ඉතින් මේ පිළිබඳව කතා බහ පටන් ගන්නේ අපේ තේ අය ඩයස් මහත්තයා. සුබ සන්ධ්‍යාවක් තේ අයත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට. අජිත් මහත්තයා අද අපි කතා කරන්න යන්නේ ඉතාමත්ම වැදගත් මාතෘකාවක්. මොකද අපිට ඇසට පෙනෙන සහ නොපෙනෙන ජීවීන් ගැන තේ වගාවේ කතා කරන්න ගිහුවාම පෙනෙන ප්‍රමාණයට වැඩිය අපිට සේවාවක් කරලා දෙනවා නොපෙනෙන ප්‍රමාණය. එතෙන්දී අපි ව්‍යවහාර වෙන නමෙන්ම කතා කරමු ශුද්ධ ජීවීන්. ඒ ශුද්ධ ජීවීන් කියන කොටාසය තේ වගාවට අති මහත් සේවාවක් කරන අතරේ තවත් කිහිප දෙනෙක් අපිට විනාශකාරී දේවලුත් කරලා දෙනවා. මම පටන් ගන්නකොටම අපිට එක තැනක් මම හඳුන්වලා දීලම පටන් ගන්නම්. තේ ගොවීන්ගේ මැසිවිල්ලක් එනවා සමහරක් තැන්වලදී කොතෙක් පොහොර දැම්මත් මේ තේ ගස් පොහොර අරගෙන නැහැ අපිට දළු නැහැ කියලා. තේ ගස් ටික කහපාටයි කියලා. එතෙන්දී අපිට අපේ තේ මහත්තයෙකුට හරි කාට හරි අත්දැකීම් බහුල කෙනෙකුට මේක කිව්වොත් එයා ඉක්මනින්ම කියයි මේ පසේ කාබනික තත්ත්වය අඩු වෙලා කියලා, ශුද්ධ ජීවීන් අඩුයි කියලා. ඔය අපි දාන පොර ටික ගහට ජීර්ණය කරලා දෙන්න බලාගෙන ඉන්න ශුද්ධ ජීවීන් කොටාසය අවම වීම තමයි ඒක වෙන්නේ. අපි විද්‍යාත්මක ගන්නකොට ඔය පොර දාලා කැටායන හුවමාරුව ඒ ටික ඇති කරලා දෙන්නේ මෙන්න මේ ශුද්ධ ජීවීන්. ඉතින් උන්ව රැකගෙන කාබනික තත්ත්වයත් රැකගෙන යනකොට තමයි මේ තේ වගාව ඉතාමත් සාර්ථකව අපි වෙහෙසට සරිලන අස්වැන්න ගෙනල්ලා දෙන්නේ අජිත් මහත්තයා. ඒක තමයි මට මුලින්ම දක්වන්න තියෙන අදහස. අවිස්සාවේල්ලේ ඩයස් මහත්තයා තේ ආය ආරම්භයේදීම කියන මේ කතාව හොඳ තේ වගාවක් පවත්වාගෙන යන කුඩා තේවතු හිමියෙක්ට ඉතාම වැදගත් කියලා අපි දන්නවා. ඌරුබොක්ක ප්‍රදේශයේ ඉන්න අපේ ලියනගේ අක්කගේ අදහස මොකක්ද? තේවලට ශුද්ධ ජීවීන්ගෙන් හොඳ වගේම නරකත් සිද්ධ වෙනවා.
සමහර ගැඩිමිලි වර්ග තියෙනවා ඒක ගොඩක් දෙන්නම් මේ පසට යහපතක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම තේ ගහට තව වටපණු රෝගය කියලා රෝගයක් ඇතිරෙනවා. ඒකෙන් තේ විනාශ වෙලා යනවා. ඒ වගේම තව තේ ගස් මුල කඩිය වර්ගයක් පොදියට මේ වෙනවා. එතකොට උන් අර මුල් කාලා තේ ගහ විනාශ වෙනවා. ඒ වගේම මං පාළු දාලා තියෙන ටිකක් හිටපු ගමන්ම තේ වරුසාවක් තියෙනවා. මේ ජලීගකම නෙවෙයි. ගහ පාට වෙලා මලානික වෙලා තේ පැලේ මැරෙනවා. මේ මට හිතා ගන්න බෑ මොකක්ද ඒකට හේතුව කියලා. මම මේ ගැන තවත් විස්තරයක් චමින්ද මල්ලිගෙනුත් අහලා බලමු. ඔවුල් වෙන එකක් ඒ. දැන් මම ගොඩක් දුරට කරන්නේ දලු එකතු කරන්න යනවා ගොඩක් ඉඩම් වලට. ඒ ඉඩම් වල මම ගොඩක් දැකලා තියෙනවා මේ සමහර ඉඩම් වල තේගත් දිය මලන් කෑමේ රෝගය වගේ නිකන් තේගත් මැරලා තියෙනවා. තව මේ ගස් මේ ඉක්මනින්ම දිරලා ගිහිල්ලා තියෙනවා. ඇටමල් රෝගය ඒක බැතිරලා තියෙන ගොඩක්ම තේ ගස් වලට අර පොඩි පැල ඉඳපු කට්ටියගේ මේ පැල මේ මුලින් කපලා දාපු වගේ මේ දැකලා තියෙනවා ගොඩක්ම. ඒ මොකක් හරි රෝගයක් නිසා වෙන්නේ නැති මේ ගැන අපි අහලා බලමු අපේ මේ රාජපක්ෂ අක්කගෙන්. ඔව් චමින්ද මල්ලි මේ ඇත්තටම මේ තේ ගහට හැදෙන දිලීර රෝග ගොඩාක් තියෙනවා. ඒව තමයි මේ ඇත්තටම කඳ පණුව කියලා හැදෙනවා. තේ ගහට පිළිකා කියලා රෝග හැදෙනවා. ඒ වගේම පාංශු ජීවීන් කියන්නේ ඇත්තටම මේ සුප්‍ර ජීවීන් කියන්නේ මේ පොළොව ආරක්ෂා කරන අයත් ඉන්නවා. මේ තේ ගහට හානි කරන අයත් ඉන්නවා. ඒ වගේම තමයි මේ මොකද තේ ගහට ගොඩක් හානි කරන මේ සුප්‍ර ජීවීන් ඇහැට නොපෙනෙන වගේ තමයි ඉන්නේ. මොකද සමහර වෙලාවට තේ ගස් වල නිකම්ම මේ කොළ මැරීගෙන වැටෙනවා. ගහ නිකන් අද බලලා හෙට බලනකොට වගේ නිකන් තේ ගහ මැරීගෙන වගේ එනවා. එතකොට අපි සමහර වෙලාවට මම ගිහාම අපේ තේ ඉඩමට ගියාම මේ පොඩ්ඩක් ඔක කඩලා හැම බලනවා. ඇත්තටම බැලුවාම කඳේ මේ අඟල් දෙකක් විතර දිග කණුවෙකුත් ඉන්නවා. ඇත්තට ඌ තමයි මේ තේ ගහට ගොඩක්ම මේ හානි කරන්නේ. ඒ වගේම අර කඳ කණුව කියන්නේ උන්ට තමයි අර කඳ පිළිකා කියලාත් හැදෙනවා. අර ගහ තුවාල වුණාම ඒ වගේ පිට ජීවිනුත් හැදෙනවා. ඒ වගේ තමයි මේ දිනවල හැදෙනවා අර මේ පුල්ලි රෝගය කියලා. ඒකත් දිලීරයක් තමයි කිය සුද්ධ ජීවින්ගෙන් තමයි කිය බෝ වෙන්නේ කියලා මම හිතනවා. ඒ වගේම මම මේ අපේ සිරිපාල අයියා මහත්මයාගෙනුත් මේ කිරිවාන ගඟ පැත්තේ ඉන්නේ එයාලා පැත්තේ රෝග තියෙන මොනවද කියලා දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි රාජපක්ෂ නංගි. අපරාධෙන්ම තේ වගාවට ආවෙනික වෙන රෝග බොහොමයක්ම මේ ජීවීන්ගෙන් තමයි ඇති වෙන්නේ. ඒක ඉතින් ඇත්තටම අද ඉන්නේ තේ ආරම්භයේ පටන්ම විවිධ ජීවීන් නිසා තේ වගාවට හානි සිදු වෙන අවස්ථාවල් තියෙන. ඒ වගේම ඒ ගාට අත්‍යවශ්‍යම ජීවිනුත් අවශ්‍ය කොටසක් ඉන්නවා. මේ මහ භූමියේ ඉන්න ජීවීන් කොටසක් ඉන්නවා. ඒ වගේම පරිසරයෙන් තේ වගාවට හානි කරන ජීවිනුත් ඉන්නවා. ඉතින් මේ දෙපාර්ශ්වයෙන්ම සමගමව බැලුවාම හානි වෙන ජීවීන් ඉන්නවා. හිතකර ජීවිනුත් ඉන්නවා. ඒ අතරින් අපි දන්නවා දැන් විවිධ රෝග අපේ තේ වගාවට විවිධ අවස්ථාවලදී ඇති වෙනවා. බිබිලි අංගමාරය කියලා රෝගයක් ඇති වෙනවා වර්ෂයේ අවසාන කාලයේදී. ඒකෙන් විශාල වශයෙන් තේ වගාවට හානි සිදු වෙනවා. ඊළඟට තේ ගහේ මුල පරණ තේ විශේෂයෙන්ම මේ පරණ තේ ගස් වල තමයි ගොඩක් දුරට ඇති වෙන්නේ. වේයන්ගෙන් තේ ගහ බොහෝ දුරට හානියටපත් වෙනවා. ඒ වගේම ඊට පෙර කතා කරපු ගෝවි මහත්මයා කිව්වා කඩියන්ගෙන් හානි සිදු වෙනවා. ඊළත් වශයෙන් තේ ගස් වලට තේ ගහේ මුල විශාල වශයෙන් කඩිගුල් හැදෙනවා ඇති වෙනවා. ඒක කාලයක් දීර්ඝ කාලයක් තේ ගහ වටේ තිබිලා ඒ තේ ගහ මැරෙන බොහෝ අවස්ථාවල අපි දැකලා තියෙනවා. ඒ වගේම තව පෙර කාලයක හැදෙන වටපණ රෝගය තව විවිධ රෝග විවිධ පතුන්ගෙන් ජීවීන්ගෙන් නැති වෙනවා. ඊට අමතරව කුඩා ජීවීන් හැරුණාම තව විශාල පරිමාණයෙන් විශාල ජීවීනුත් ඉන්නවා. කියන්නේ ඌරොන්ගෙන් සමහර ප්‍රදේශවල ඒ වගාවට හානි සිද්ධ වෙනවා. ඒ වගේම ආයාලේ යන ගවය දෙනුත් මේ ඒ වගාවට හානි සිද්ධ වෙනවා. කියන්නේ ඒ වගාවේ තියෙන ඕන දිලිගිරියගත් කනවා. ඒ වගේම පැල පොඩි කරනවා විනාශ කරනවා. ඒ වගේ දේවල් ගවයන්ගෙන් සිද්ධ වෙනවා. ළඟට තවත් ජීවීන් තමයි
ගතව ඉන්න ස්ත්‍යාවන්. දවන් ඒ ඉඩම් වල ඉල්ලත් ඒ ගස්වල මුල් කාලා විනාශ කරන එවන් විශාල පරිසර ඒ වගාවට විශාල වශයෙන් හානි සිද්ධ වෙනවා. ඉතින් මේවා වළක්වා ගන්න එකම කියනවා ඒවා අපි අනුගමනය කරලා අපේ වගාව ආරක්ෂා කර ගන්න ඕනේ. ඉතින් මේ සම්බන්ධ තවදුරටත් අපි තරුණු දැනගන්න මම මේ ළඟට අවස්ථාව ලබා දෙනවා උරුබොක්ක කෝචින් තේකම්මන් ශාලාවේ නිවේදනයක පැවැත්වෙන දිල්ලානි මහත්මිය. ඔව් ශ්‍රීපාල අයියේ. මම 2004 වර්ෂයේදී දැම්ම මේ රඹු. ඒතටම මගේ ඉඩම සම්පූර්ණයෙන්ම මැරීගෙන යන්නේ. මම රාජ්‍ය සම්මානයක් ගත්තේ ඉඩමට. ඉතින් ඊට පස්සේ මම තව එහා පැත්ත මගේ ඉඩමේ අනිත් පැත්තක් වගා කරා. ඒක CO3 දැම්මේ. CO3 දාලත් මම ඒත් වගා කරා. ඒ වගා කරලා දැන් සාමාන්‍ය එක ප්‍රදේශයක් හොඳට වැවිගෙන යනවා. අනිත් පැත්ත ඇටමල් පිරිලා 20යි 26 ක්ලෝන් එක තමයි මම එතෙන්ට දැම්මේ. එතකොට දැන් මම මගේ 2004 වගා කරපු එකෙන් මම කාණුවක් ඉවත් කළා අපහු CO3 දාලා හදන්න ගත්තා. එතනදී මේ 20යි 25 දැම්මහම දැන් අලුතෙන්ම යනවා කඳ ගුල්ලෝ ගහනවා කියලා. ඇත්තටම හරිම අසරණයි මේ වෙලාවේ. තවත් තැනකදී මම 40යි 42 ක්ලෝන් එක දැම්මා. එතෙන්දී එතනත් ඇටමල්ලාව. නමුත් ඒක පළවෙනි කප්පාදුවෙන් පසුව ඒක දැන් සාර්ථක වගාවක් තියෙනවා. ගහ ගොඩක් හොඳයි. හැබැයි මේ බුබුලු අංගමාර වගේ රෝගේ තියෙන වෙලාවට ඉස්සෙල්ලම වැළඳගන්නේ ඒ ගස් තමයි. පෑවුමකදීත් සෑහෙන්නම මේ ඩවුන් වෙන්නේ ඒ ගහමයි. ඉතින් ඒ වගේ සෑහෙන අසරණ වෙලාවල් තියෙනවා. දැන් මට 20යි 25 දී මගේ තේ ගස්වල එනවා ලෑටි වගේ ගතියක්. ඉතින් ඒ වගේ අසරණ වෙන අවස්ථා ගොඩක් තියෙනවා අපි. දැන් මේ දිල්හානි මහත්මිය තමන්ගේ තේ වගාවේ අත්දැකීම් එක කියන මේ කතාව හරිම වැදගත් අපිට තේ වගාවේ විවිධ ශුද්‍ර ජීවීන් පිළිබඳව කතා කරන්න. අද තේ ආයට ඇවිල්ලා ඉන්න රත්නපුර තේ පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය එන් මහින්ද මහත්තයාගෙන් අහන්න කැමතියි මේ තේ වගාවේ ඉන්න ශුද්‍ර ජීවීන් ගැන පුංචි පැහැදිලි කිරීමක් කරන්නකෝ අපිට. අජිත් මහත්තයා විශේෂයෙන් මට මේ කියන ශුද්‍ර ජීවීන් ගැන කතා කරාම පස්සේ ඉන්න අය ගත්තොත් එහෙනම් මේ පස්සේ ඉන්න අයගෙන් කරන හොඳ කාර්යයක් මම කියන්නේ. ඒ කියන්නේ ශුද්‍ර ජීවීන්ගෙන් හිත කරාය. උපදාන යෝග්‍යයක් හැටියට වෙන්න පුළුවන්, පොහොර වෙන්න පුළුවන්. මේ අකාබනික පොහොර. මේ ගසට උරා ගන්න පුළුවන් විදිහට සකස් කරන්න කවුද? මේ ශුද්‍ර ජීවීන්. ඒ නිසා එතන මහා විශාල සේවයක් න්යායයෙන් කෙරෙනවා. එතකොට අනිත් පැත්තෙන් අපි කතා කරනවා මේ ශුද්‍ර ජීවීන් හැට නොපෙනෙන අය ගැන කතා කරන්නේ බැක්ටීරියාව. බැක්ටීරියා තමයි එතනදී පොහොර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ඉන්නවා පිළියෙල වර්ග. ඔබ දැකලා ඇති සමහර රෝග ඇති වෙන අවස්ථා. ඊට පස්සේ තව වටපනෝ කියලා අනුමත් මහත්මයෙක් සඳහන් කරා මේ අය අහිතකර පැත්තට ක්‍රියාත්මක වෙනවා. හැබැයි හිතකර කණ්ඩායමත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. පසේ නයිට්‍රජන් අපි කියනවා පසට නයිට්‍රජන් එකතු කරන්න පුළුවන් වගේම නයිට්‍රජන් පසෙන් ඉවත් කරන කණ්ඩායම. අසට පෙනෙන ජීවීන් ගත්තොත් එහෙම ගැඩවිලන් මතක් කරා කම්බිලි පණු කියන එක පස්සේ රැඳිලා ඉන්නේ. ඊට අමතරව ක්‍රෝමියෙන් සඳහන් කරා අපි කියන කුහුඹුවන්. ඒක මට සඳහන් කළ යුතුමයි මොකද කුහුඹුවන් කියන කණ්ඩායම වර්ග කිහිපයක් තියෙනවා. පස්සේ මූල පද්ධතිය මත රැඳෙන කුහුඹුවන් විශේෂයක් ඉන්නවා. ඒ අය විශේෂ හානියක් කරනකම්. ඉතින් මේ විදිහට බැලුවහම පස්සේ රැඳිලා ඉන්න මේ කණ්ඩායම වගේම පස්සේ අපි කියනවා පසින් උඩ තේ පඳුරේ ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා ශුද්‍ර ජීවීන් වගේම නැවතත් අර අසට නොපෙනෙන වගේම පෙනෙන කණ්ඩායම. සාකච්ඡා කරොත් හොඳයි අපිට විශේෂයෙන් තේ වගාවට වින කරන කණ්ඩායම කොහොමද අපි පාලනය කරන්නේ කියලා. තේ වගාවක් දිහා අපි බැලුවම කාලික මහතුරු සඳහන් කරේ අසට පෙනෙන ජීවීන් විදිහට ගුල්ලගේ හානිය සඳහන් කරා. ඒ ගුල්ලෙක් ඉන්නේ ගුල්ලා කඩ විදලා අතුවල සිදුරු කරලා හිටන්. ඒ ආහාරයට ගන්නේ නැහැ. නමුත් එයා පාවිච්චිට කරනවා මේ අතු පදිංචි කියන සඳහා. නමුත් එයාගේ කණ්ඩායම බෝ කරනවා. එතකොට අතු අපි දකින්නේ මොකද්ද? දළු නෙලන්න යනකොට අතු ටික කැඩිලා යනවා. එතකොට ඉතින් අතු සිදුරු කරාම හරියට ජල මාර්ගයක යන ජල මාර්ගයේ ජල නලයක සිදුරක් ඇති වුණාම මොකද වෙන්නේ? ඒ ජලය අපට යනවා. ඒ වගේම මේ ගහේ පැවැත්මට අවශ්‍ය වෙන ආහාර ගමන් මාර්ග, ජල ගමන් මාර්ග ඇම්හිටින් ප්‍රසිද්ධ වෙනවා. ඊළඟට මයිටාව කියන එක මම සඳහන් කරා. මයිටාව තේ පාත්‍ර මත තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අයගෙන් වෙන හානිය වීලි කාලයටයි. එතකොට මේ කාල ගුණයත් එක්ක මේ අයගේ හැසිරීම පැහැදිලිව වෙනසක් තියෙනවා.
ඒක පැහැදිලිව කියනවා. ඊළඟට දැන් අපි තව එකක් කිව්වා කම්බිලි පණුවක් කියලා. ඔබ දැකලාත් ඇති මෙයාගේ එක්තරා කණ්ඩායමක් සියල්ල නෙවෙයි. අපි ඒක සඳහන් කළ යුතුම දැක්ක ඵලයට මේ සතුන් මරන්න එපා. මෙයාගෙන් හොඳ දෙයක් වෙනවා වගේ සමහර කණ්ඩායම් කී පඳුරවල මුල් මත කියපිලා පුංචි පඳුරවල මුල් වලට හානි කරනවා. ඉතින් ඒක අපි සඳහන් කළ යුතුයි. ඉතින් මේ නිසා මේක බොහෝ අපි කියනවා විශාල විශේෂ ක්ෂේත්‍රයක් කතා කරන්න මම හිතනවා අපි සාකච්ඡාවට බඳුන් කරමු කියලා. ආචාර්යයන් මහින්ද මහත්මයා බොහොම ස්තුතියි. ඔබ පැහැදිලි කිරීමට. තේ ආයේ එකතු වෙලා ඉන්න අපි හැමෝටම වැදගත් ඒ කරුණු සියල්ලම. අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. අපි අද තේ ආයෙන් කතා කරන්නේ තේ වගාවේ සිටින ඇසට පෙනෙන ඒ වගේම නොපෙනෙන ජීවීන් පිළිබඳව. ඒ අය තේ වගාවට කරන හොඳ නරක ගැන තමයි කතා කරන්නේ. විරාමයෙන් පස්සෙත් තේ ආයේ කතා බහ සමග එක් වෙමු. ඔබ මේ සවන් දෙන්නේ තේදලු නිෂ්පාදන ධාරිතාවේ සහ තේදලුවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීම සඳහා අනුගමනය කළ යුතු කුඩා තේ කර්මාන්තයන්ට අදාළ නිවැරදි සහ කාලීන කෘෂිකාර්මික පුරුදු පිළිබඳව තොරතුරු ඔබට ගෙනේන තේ ආය ගුවන් විදුලි වැඩසටහනටයි. තේ ආය තිරසාර ධනයකට සරුසාර තේදල්ලාක්. අපි දැනුවත් වෙමු. අන් අයත් දැනුවත් කරමු. තේ දළුවල ගුණාත්මක භාවය ඉහළ නංවා ගැනීමට කුඩා තේ ගොවීන් දිරිමත් කරමු. පහත් රට තේ කර්මාන්තය දේශගුණික වෙනස් වීම සඳහා වඩාත් හොඳින් ඔරොත්තු දෙන වගාවක් බවට පත් කරමින් ස්ථිර සහ ආරක්ෂිත ජීවනෝපායක් බවට තේ කර්මාන්තය පත් කර ගනිමු. ඔබගේ නිවසේ ආදායම වැඩි කර ගනිමින් රටට වැඩි විදේශ විනිමයක් ගෙනීම සඳහා ගුණාත්මක තේදළු නිෂ්පාදනයකට අපි හුරු වෙමු. තේ ආය තිරසාර ධනයකට සරුසාර තේදල්ලා. විරාමයෙන් පස්සේ අපි යළිත් එක්වන්නේ තේ ආය සමගින්. අද කතාබහ තේ වගාවක අපිට පෙනෙන නොපෙනෙන ජීවීන් ගැනනේ. අදත් තේ ආය ඉන්නවා අපිත් එක්ක කාබනික තේ වගාවකුත් කරන අපේ සුරංග මල්ලි. මොකද්ද ඔබේ අදහස මේ තේ වගාවේ ඉන්න විවිධ ජීවීන් ගැන? ඔයත් මහත්තයා මම රසායනික සහ කාබනික කියන වගාවන් දෙකම කරනවා. එතකොට මේ වගාවන් දෙක සංසන්දනය කරලා බලද්දී ගොඩක් දුරට මට පේන දැන් මං කාබනික වගාවට යොමු වෙලා අවුරුදු 3මාරක් 4ක් වෙනවා. එතකොට ওই දෙක සංසන්දනය කරලා බලද්දී ඉතා පැහැදිලිව පේනවා මේ වෙනකොට කාබනික ඊටම ඉතාම සාර්ථකයි. ඒක මම බොහොම සතුටින් කියන්න ඕන. හැබැයි අවුරුදු 2ක් 3ක් ආදායම අඩු වුණා. බොහොම කටුක ජීවිතයක් වැඩිපුර මහන්සි වෙන්න වුණා. නමුත් දැන් අද වෙනකොට ඉතාම සාර්ථකයි මගේ කාබනික ඊඩම. එතකොට මේකෙදි අපේ ආචාර්යතුමා කිව්වා වගේ කම්බිලි පණුව මේ අපේ ඉන්න අනිත් සාමාන්‍ය ඉඩම් වල කම්බිලි පණුව ඉන්නවද කියලා අතට මම දන්නේ නැහැ. මගේ ඊඩමෙත් මම කරන රසායනික වගාව කරන ඊඩමේ කම්බිලි පණුව එක්කෙනෙක්වත් මට දකින්න නැහැ. නමුත් මගේ කාබනික වගාවේ කම්බිලි පණුව මේ පොළව දැන් පැලින් දන්නේ පොළව හාරද්දි වලවල් හාරද්දි හැම වලකින්ම වගේ කම්බිලි පණුව මේ හම්බ වෙනවා. ඒ තරමට මගේ පොළොව සාර්ථකයි. කියන්නේ ඕගනික් වගාවට ගියාම ඇත්තටම ගොඩක් සාර්ථකයි. ඒ තේ වගාවට හිත කර සෑහෙන සුඛජීවීන් ප්‍රමාණයක් මේ කාබනිකගේ ඉඩමේ වැඩි වීම සමගම ඉතාම හොඳ තත්ත්වයක තියෙනවා. ඒක ඉඩම බලද්දී සහ ඉඩමේ ඇවිදිද්දී මට ඒක හොඳටම දකින්න ලැබෙනවා. දැන් ඇදෙන දළු ටික වුණත් හොඳට ලායි හොඳ කරටි දළු හොඳ මහත් දළු තියෙනවා. මුල් කාලේ කියන්න ඕන මගේ මාසික දළු ප්‍රමාණය කිලෝ 32කට අඩු වුණා මම කාබනික වගාවට යොමු වෙද්දී. නමුත් මේ වෙද්දි මම දැන් කිලෝ 100 පැනලා 150ටත් මම හිතන්නේ දැන් මේ මාසෙ මට 150න් එහා පැත්තට යන්න පුළුවන් මම කාබනික වගාවේ යොදවලා ඉන්න ටිකේ. ඒ නිසා මේ සුක්‍රජීවීන්ගේ ලොකු බලපෑමක් තියෙනවා අපේ තේ වගාවට අවශ්‍ය කරන පොහොර ටික ලබා දෙන්න, ගසට අවශ්‍ය කරන දේවල් ඒ ක්‍රියාවලිය සඳහා යොමු වීමේදී මේ සුක්‍රජීවීන් වැඩි ප්‍රමාණයක් අපිට වාසිසහගතයි. ඒ නිසා අපි ඒගොල්ලෝ රැක ගන්න ඕන. ඒකවල මට මතක් කරන්න ඕන අපි කතා කරා කලින් වැඩසටහන් දෙකේදී ඉඩම අලුතෙන් සකස් කිරීමේදී මෙහිදී අපේ අය කරන ලොකුම වැරද්දක් තමයි ඉඩම සුද්ධ කරාම මේක ගිනි මැලයක් ගහලා පුච්චලා තමයි වැඩ පටන් ගන්න. ඉතින් මෙතෙන්දි වෙන්නේ තේ වගාවට අවශ්‍ය කරන විශාල සුඛජීවීන් ප්‍රමාණයක් මේ ගිනි තිබීම නිසා විනාශ වෙලා යනවා. ඒක නිසා කිසිසේත්ම තේ වගාවක් අලුතෙන් පටන් ගැනීමේදී කපල අස් කරන කිසිම ද්‍රව්‍යයක් පිළිස්සීමට ලක් කරන්න එපා. ඒව දිරලා පොළවට කාබනික පොහොරක් ඉදිරියට එකතු වීමට සලස්වන්න කියලා අසංගින ශ්‍රාවකයන්
ගොවි ජනතාවගේ ඉල්ලීමක් කරන ගමන් මම තවත් විස්තර හිදැල්ලන අපේ මොනික මහත්මයට අපේ අසන්නම් දැනුවත් කරන්න ඉල්ලුම්. සුරංග මල්ලි ඇත්තෙන් දැන් මේ අපි තේ දළු කැඩුවට තේ වගා කළාට අපි දන්නේ මේ තේ ගස් වලට තියෙන රෝග මොනවද කියන එක. ඇත්තෙන් අපි දළු කඩාගෙන යනකොට අපේ තේ දල්ල සමහර ගස්වල මේ හරහ වැටෙනවා නිකන් මලානික වෙලා වැටිලා තියෙනවා. සමහර දළු කහ පාටට තියෙනවා. සමහර ගස්වල අපි හිතනවා අනේ දෙවියනේ මේ ගහ දැන් මැරෙන්න යනවා. අපෙන් තේ ගහ කහිම වෙනවා කියන එක අපි හිතන්නේ. අපි හිතුවේ නෑ මේ ගහට කුමියෙක් හරි මේ සත්‍යෙක් මේ ගහ හානි කරනවා කියන එක. දැන් අර තේ ගහක එක අත්තක දැල්ල හරහ මේ පැත්තකට වැටෙනකොට මලානික වෙනකොට දැන් මම මේ අත්ත කඩලා බැලුවා. කඩලා බලනකොට තමයි දැක්කේ ඒකේ මේ අර පැත්තක් කාගෙන ගිහිල්ලා ඒ ගහ මුල තියෙන ගුලි ගුලි නිකන් රතු පාටට කැට වැටිලා තියෙනවා. ඒ මොකද ඒ ගහ හානි කරලා තියෙන්නේ මේ කුමියෙක් තමයි. ඒ වගේම තව තියෙන සුරංග මල්ලි මේ තේ ගස් වල කෙඳි ගොඩක් අර කෙස් වගේ ඒ කෙස් හැදිලා තියෙනවා. ඒකේ ගහේ කොළ නිකාම මැරිලා වැටෙනවා. ඒකත් මං හිතන්නේ මේ තේ ගහට හැදෙන විශාල රෝගයක්. ඒ ගහෙනුත් අපේ තේ ගස් වලට ගොඩක් හානියක් වෙනවා. අපේ ගස් තේ ගහ විනාශ වෙනවා. එහෙමයි නේද තුනිල්ලයි. තුනිල්ලයගෙම පැත්තේ එහෙම රෝග තියෙනවද දන්නේ. ඔය තේ ගහට වැළෙන කඳපණු රෝගය කිව්වහම ඒක මුලින්ම තමයි ගහට ඇතුල් වෙන්නේ. ඇතුල් වුණාට පස්සේ ගහ දිග ඇවිල්ලා කොහම හරි එයාට අත්තක් ගාවෙන් තමයි එළියට එන්න පුළුවන්. ඒ එතනින් තමයි ඒ ටක් ගාලා කැඩෙන්නේ. කැඩුනහම මේ ඒ රෝගේ වැළඳාද නැද්ද කියලා අපිට මේ කල්තියාම අඳුනා ගන්න පුළුවන්. පාරේ ඉඳලා තේ වගාව දිහා බලනකොට සුදු පාට නිකන් මලානික ගතියක්, දළු නැතු ගතියක් වගේ ඒ ශේෂ්ත්‍රේ පේනවා. පේනකොට මේ කොහමද දළු කඩන්න නෙරේට දිග යනකොට අත්ත ටක් ගාලා කැඩෙනවා. අපි මොකක් කරන්න ඕනේ යන තමන්ගේ ඇඟේ ගදිනකොට අත්ත කැඩෙනවා. අන්නේ වගේ ස්වභාවයක් මෙයානවා. මම හිතන්නේ මේ එතන කප්පාදුවකට යන්න ඕනේ. කප්පාදු කරාට පස්සේ මේ ඒ අතු ටික වෙනදනම් අපි ශේෂ්ත්‍රයට දානවනේ. ඒ ශේෂ්ත්‍රයෙන් ඉවතට අරගෙන ඒ ටික මේ පුලුස්සන්න ඕනේ. ඒක මොකද ඒ හැම අත්තකම ඔකේ මේ බිත්තර පණුවෝ කොහොම ඉතින් ඉන්නවා. ඒ හින්දා තමයි ඒ එළියට අරගෙන ඒක විනාශ කරන්නේ. එහෙම කරොත් නම් අපිට ඊට පස්සේ ඉදිරියේදී ඒ වගාව සාර්ථක වගාව කරා යන්න පුළුවන් කියලා හිතනවා. අද තේ අයේ අපේ කුඩා තේවතු හිමියන් කියන මේ කතා ගැන දක්ෂිණ වැවිලි සමුපකාර සමිතිය අධ්‍යක්ෂ අජිත් රූපසිංහ මහත්මයාගෙන් අහන්නට හිතුණා. ඉතින් ඔබේ අත්දැකීමත් එකතු කරන්නකෝ අද තේ ආයට. ඔව් අජිත් මහත්තයා ඇත්තටම මේ වගාව තුල අපි දකිනවා විශේෂයෙන්ම මේ ඇසට පෙනෙන සහ නොපෙනෙන ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. මේ කර්මාන්තය තුල අපිට තියෙන නැවෙන අරුබුදයක් තමයි ඒවට විසඳුම් සොයා ගැනීම. විශේෂයෙන්ම මේ තුලදී අපි කුඩා තේ ගොවි මහත්තුරු අපිත් එක්ක අපි අත්දැකීම් හුමාරු කරනවාදී අපි ඔවුන්ගේ ඉඩම් වලට යද්දී අපිට දකින කාරණාව තමයි ඒවා හරියට කළමනාකරණය කරගන්නේ නැහැ. අනිත් එක තමයි ඒ සම්බන්ධව තාක්ෂණික උපදෙස් අනුගමනය කරන්න අවබෝධයක් නැතිකම තිබෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ඒ සඳහා අවශ්‍ය පහසුකම් තිබ්බත් ඒ යොමු වෙන්නේ නැති අවස්ථා අපි දකිනවා. අද ලෝකෙ වෙළඳපොලේ තේ සම්බන්ධව මේ වෙළඳපොළ හැසිරෙන විදිය ගත්තාම ඕගනික් ටීවට ලොකු තරක් තියෙනවා. ඒ නිසා ඒ තන නිර්මාණය කරන්න මේ විශේෂයෙන්ම වතු වල දැන් ඔය ගැඩිවිලි පොහොර නිෂ්පාදනය කරනවා. ඒවා ගැඩිවිලි දියර නිෂ්පාදනය උන්ගේ බහිස්රාවියක් විදිහට ගත්තොත් හොඳ නයිට්‍රජන් සෝස් එකක්. මේවා අපි පාවිච්චි කරන විදිහන් වල. ඉතින් අපි ඒවා ඇත්තටම දැන් තරුණ විශේෂයෙන්ම අපේ රටේ ඉන්න විදේශීය රටවල ගිහිල්ලා අපේ රට එන අපේ තරුණ ළමයි අපි දකිනවා මේ කර්මාන්තයේ අක්ෂරයේ දෙකක ඉඳන් වල ඕගනික් වගාවලට යොමු වෙනවා දැන්. නිසා අපිට මේක හොඳ මේ අවස්ථාවක් ඉදිරියේදී මේ වැඩසටහන තුළ අපි දැනුවත් කරලා මේ අවස්ථාව පිළිබඳව හදලා දෙන්න ඕනේ. ඌර්බොක්කේ චමිල මහත්මියගේ අදහසත් එකතු කරන්නකෝ. විශේෂයෙන්ම තේවගාවේ චමිල මහත්මියට තියෙන අත්දැකීම් කියන්නකෝ. මේ තේවගාවේ ඉන්න විවිධ ජීවීන් ගැන. ඔව් අජිත් මහත්තයා මේ දැන් අපි අපේ අතරම දන්වැලක් වගේ තමයි. මොකද ජීවීන් කියන්නේ අපි මනුස්ස ජීවියා වගේම තමයි සත්තු ජීවත් වෙන්න ඕන. අපේ පරිසරයේ අපේ අවට පරිසරයේ සතුන්ට ජීවත් වීමට සුදුසු වටපිටාවක් තියෙන්න ඕන. ඉතින් අපි තේගස් තේ වත්තට යනකොට අපේ තේ වත්තේ ඇත්තටම තෙතමනය කියන දේ ටිකක් ආරක්ෂා වුණොත් තමයි සුද්ධ ජීවීන් ඉන්නේ කියලා තමයි මට හිතෙන්නේ. මොකද
ගැඩවිල්ලොන්ට ජීවත් වෙන්න ඇත්තටම එයාලා බලන තෙතමනිය. ඉතින් අපි දැන් කරන්නේ අපේ ගොඩාක් ගොවිචරතාව රසායනික පොහොර භාවිතය ඒ වගේම කෘමිනාශක වල් මර්ධනය කරනවා. ඉතින් අර වල් තනිකරම අර වල් මර්ධනය කිරීමෙන් ශුද්‍ර ජීවීන් ඉවත් වෙනවා කියන එකයි මගේ අදහස. වඩාත්ම මේ අපේ සුරංග මහත්තයා කියපු වගේ කාබනික පැත්තට ගියොත් තමයි ශුද්‍ර ජීවීන් ආරක්ෂා වෙන්නේ කියලා තමයි මගේ අදහස. මං හිතනවා පාලම් කුඹර අයියත් අදහසක් ඇති කියලා. දෙනියායේ චමිලා මහත්මිය තමයි කතා කරේ. බොහොම හොඳ අදහස් ටිකක් ප්‍රකාශ කළා. මීට අමතරව දැන් මේ කලින් කතා කරා දැන් ඌරා ඉත්තෑවා ඒ වගේ සත්තුත් ඉන්නවනේ. දැන් ඌරගෙන් අත වශයෙන්ම මෙතනදී දැන් විසගොර සර්පයෝ මර්ධනය වීමක් වෙනවා අත වශයෙන් මේ ඌරගෙන්. විසගොර සර්පයෝගෙන් මැරීම නිසා එතනදී වටනවා. ඉතින් ඊළඟට අපේ හිතල්ලන රේණුකා මහත්මියගෙන් අහනවා ඒ සත්තු ඉන්නවා දැන් කොහොමද සත්තුන්ගේ හානිය කියන එක අහන්න කැමතියි. ඒ පැත්තේ නම් සත්තු ඉන්නවා. ඌරෝ දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ වගේම ඉස්සෑව නම් හරියට ඉන්නවා. ඒ වගේම ශුද්‍ර ජීවීන් වගේම තව තනකොළ වර්ගයක් තියෙනවා. ගස් මුල හැදෙනවා මේ බරු ගස් නිකන් කොළ පාට බරු ගස් జాතියන් අලු තියෙනවා ඒ අතුවල ඒවත් තියෙනවා. තව ඒ වගේම මේ කුරුපැත්ත ගෙවල් හදාගෙන ගහ වටේම එහෙම ඉන්නවා. ඒව මොනවා කරා දැන් අපි දැන් මේරව මේ දළු කඩාන යනකොට වහලා තියලා ගියාට අර ගෙවල් කල්ල දානවා වගේ ඒවා ඊළඟ රව මේනකොට ආයෙ හැදිලා තියෙනවා. ඒ වගේමයි පඹ ගස් හරියට හැදෙනවා. ගහ මුලේ නම් තමයි ඒවා ඒ විදිහට තියෙන්නේ. ශ්‍රී රේණුකා මහත්මියට ස්තුති හොඳ වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කළා. ඒ වගේම පොඩි ගැටලුවක් මට තියෙනවා මුනිසිංහ මහත්මයාගෙනුත් අහන්න. අත වශයෙන් මේ වල්නාශක යෙදීමෙන් රසායනික පෝර යෙදීමෙන් මේ හොඳ මේ ඇසට පෙන්න සත්තු හා නොපෙන්න සත්තුන්ට විනාශයක් සිදු වෙනවද කියලා අහන්න කැමතියි. අපි දන්නවා ඒවා රසායනික සංයෝග. එතකොට ඒවා ස්වභාවික කාබනික සංයෝග වගේ නෙවෙයි. ඉතින් ඇත්තටම ගත්තොත් ඒ කියන්නේ පසේ ඉන්න ජීවීන්ට යම් හානියක් වෙනවා. ඒක අනිවාර්යෙන් පිළිගන්න ඕනේ. දැන් ඒ නිසාම තමයි අපි තේ පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙන්නේ මේ වල්නාශක සහ පොහොර බොහොම ක්‍රමානුකූලව පාවිච්චි කරන්න. එතකොට මේක අධික ලෙස පාවිච්චි කරොත් ඒ කියන්නේ අපි උදාහරණයක් විදියට ගත්තොත් වල්නාශක කියන එක අපි තේ පර්යේෂණ ආයතනය නිර්දේශ කරලා තියෙන්නේ වසරකට දෙපාරයි. මාස 6කට එකපාරයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒකත් අර දලු කන්න පරිණත ඉඩම් වලට විතරයි. පැලව ගන්න වලට අපි කිසිසේත්ම වල්නාශක යෙදීම නිර්දේශ කරන්නේ නැහැ. එක වල්නාශක වර්ගයක් තියෙනවා අපි පැලව ගන්න විතරක් නිර්දේශ කරපු ඒක ඇරෙන්න වෙන කිසිම අවස්ථාවක වල්නාශක අපි පුළුවන් තරම් පැලව ගාවන් වලට යෙදීම කියන්නේ යොදන්න නැතුව ඉන්න කියන එක තමයි උපදෙස් දීලා තියෙන්නේ. ඒකට පරිණත වගාවකුටත් අවුරුද්දකට දෙපාරයි. එතකොට පොහොර භාවිතයත් එහෙමයි. අපි පොහොර භාවිතයත් අපි නිර්දේශ කරලා තියෙනවා පොහොර වර්ග තේ පර්යේෂණ ආයතනයෙන්. ඒවා දාන්න ඕන ප්‍රමාණවල අපි නිර්දේශ කරලා තියෙනවා. දාන්න ඕන කාලවල නිර්දේශ කරලා තියෙනවා. ඒකට ඒවා අනුගමනය කරලා අපිට මේවා පාවිච්චි කරොත් අපිට මේ පාංශු ජීවීන්ට වෙන හානිය ගොඩාක් අඩු කරගෙන අපේ තේ වගාව හොඳ තත්ත්වයේ පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා මට දෙන්න තියෙන විශේෂම අවවාදය තමයි අපි එහෙම රසායනික වල්නාශක හෝ පොහොර භාවිතා කරනවා නම් අනිවාර්යෙන් තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශවලට අනුකූලව විතරක් මේවා යොදන්න. එහෙම වුණොත් අපිට මේ පාංශු ජීවීන් වට වෙන හානිය අවම කරගෙන ඒ පාංශු ජීවීන් ආරක්ෂා කරගෙන තේ වගාවත් සාර්ථකව පවත්වාගෙන යන්න පුළුවන්. තේවගාවේ ඉන්න ඇසට පෙනෙන නොපෙනෙන ජීවීන් අපේ තේවගාවට ලබා දෙන සහාය වගේම විනාශය ගැනත් අපි අද තේ අය කතා කළා. වඩාත් ගුණාත්මක සහ උසස් තත්ත්වයේ තේ දල්ලක් නෙලා ගන්න බලාගෙන ඉන්න තේ අය හැමෝටම මේ අදහස් ගොඩක් වටිනවා කියලා අපි හිතනවා. අදත් අපි තේ අයන් සමුගෙන යන්නට මත්තෙන් ජනවාරි මාසයේ ඔබව ජයග්‍රාහකයෙක් බවට පත් කරන අද තේ අය පැන ඉදිරිපත් කරන්නට අපි දැන් සූදානම්. අපි කතා කළේ තේවගාවක ඉන්න විවිධ ජීවීන් ගැනනේ. ඔබෙන් අහන්නේ තේවගාවේ සිටින ඇසට පෙනෙන තේවගාවට හිතකර හා තේවගාවට හානි කරන ජීවීන් දෙදෙනෙකු නම් කරන්න. තේවගාවේ සිටින ඇසට පෙනෙන තේවගාවට හිතකර හා තේවගාවට හානි කරන ජීවීන් දෙදෙනෙකු නම් කරන්න. මෙම පැනයට පිළිතුරු සමගින් තේ අයි වැඩසටහන ගැන ඔබගේ අදහස් ප්‍රතිචාර වගේම
තේදලු කර්මාන්තය ගැන ඔබට තිබෙන ගැටලු මෙම අංකයට ඇමතුමක් ලබාදී හෝ WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න. 077 ලියන්න මේ ලිපිනයට. නිෂ්පාදක තේයාය අංක 4 4වන හරස්පාර වල්පල මාතර. නිෂ්පාදක තේයාය අංක 4 4වන හරස්පාර වල්පල මාතර. තේ අය ෆේස්බුක් පිටුව සහ ෆාමර්ස් වොයිස් රේඩියෝ SL YouTube නාලිකාව සමග සම්බන්ධ වන්න. අපි අදත් තේ අයන් සමුගන්නවා. ලබන සෙනසුරාදාත් අලුත් අදහස් එකතු කරන තේ අය වැඩසටහනක් සමගින් එක්වෙමු. අද තේ අය නැවත විකාශයට ඔබට ලබන අඟහරුවාදාත් හවස 5ට රංගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් සවන් දෙන්නට පුළුවන්. තේ අය ෆාමර්ස් වොයිස් රේඩියෝ වැඩසටහන් ආකෘතියේ හිමිකාරීත්වය සහ මඟ පෙන්වීම ලෝනා යන් ෆවුන්ඩේෂන් සංවිධානය ට්වයිනින් ආයතනයේ අනුග්‍රහයෙන් තේ අය ක්‍රිසලිස් ආයතනයේ ඉදිරිපත් කිරීමක්.